ඩ්‍රයිවිං සජි YouTube නාලිකාවට අදත් අපේ යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි වීඩියෝ එක ගෙනල්ලා තියෙන ගොඩක් ස්පෙෂල් වීඩියෝ එකක්. ඉතින් වැඩි කතාවක් නැතුව ඉක්මනටම මෙන්න මේ වීඩියෝ එක බලලා එමු. ඊට පස්සේ අපි මේ දේ ගැන කතා කරමු. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති මේ බීපු මිනිස්සෙක් මෙන්න මේ විදිහට වාහනේ පදවගෙන ගිහිල්ලා එයා වගේම මේ වාහනේ ගමන් කරපු අනිත් අයවත් ජීවිතක්ෂයට පත් කරගන්නවා මෙන්න මේ නොසැලකිලිමත් රියදාවනය නිසා. ඉතින් මම අද කතා කරන්න යන්නේ බීලා ඩ්‍රයිව් කරන්න පුළුවන් කියන එක ගැන නෙමෙයි. බීලා ඩ්‍රයිව් කරන්න ඔයාට වගේම මටත් පුළුවන්. හැබැයි ඔයා බීලා ඩ්‍රයිව් කරද්දී ඔයාට සාමාන්‍යයෙන් මොලේට යන සිග්නල් ටිකක් අඩු වෙනවා. බීපු මිනිස්සෙකුයි සාමාන්‍ය මිනිස්සෙක්ගේ අතර. තප්පරයක් ඇතුළතදී යන සිග්නල් එක තප්පර එකමාරක් දෙකක් විතර යනවා. බීලා ඉන්න මිනිස්සෙක්ගේ සිග්නල් එකක් මොලේට යන්න. ඉතින් එතකොට ඒකේ ලොකු ඩිෆරන්ට් එකක් තියෙනවා. බ්‍රේක් එක පාගන්න කියලා ඩිසිෂන් එක මොලෙන් දෙද්දි ඒක බ්‍රේක් එක පෑගෙන්නේ තප්පරයක් ඩිලේ වෙලා. ඒ තප්පරේ ඇති ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න. ඉතින් අන්න ඒකින්ද බීපු වෙලාවට ඔයා වාහනේ පදවන්න එපා. ඔයාට වගේම ඔයාගේ ආදරණීයන්ට ඔයාව වගේම ඒගොල්ලොන්ගේ ජීවිතත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයා මේ වෙද්දී පවුලේ කට්ටියව දාගෙන ගමනක් යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වෙනත් පාර්ශවයක් ඔයා සමහරට 6 යන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා බීලා ඉන්න වෙලාවකට මේ රියල් ධාවනය කරන්න එපා. ඒකට සොලියුෂන් කිහිපයක් තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ලයිසන් තියෙන වෙන නෑදෑයෙක් හරි කවුරු හරි වාහනේ ඉන්නවා නම් එයාට වාහනේ දෙන්න පුළුවන්. එයා බීලා නැත්තම්. එහෙම නැත්නම් ඔයා කොළඹවට වගේ නම් ඉන්න ඔයාට පුළුවන් බොහොම ලේසියෙන් drink and drive වගේ වෙබ් අඩවි වලින් රියදුරු මහත්මයෙක්ව ලබා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට රියදුරු මහත්මයෙක්ව ලබා ගත්තට පස්සේ ඔයාගේ ගෙදරටම ඒ රියදුරු මහත්මයා වාහනේ පදවගෙන ගිහිල්ලා දෙනවා. ඉතින් මේකට පොඩි සර්විස් චාර්ජ් එකක් ගන්නවා. ඉතින් ඔයාට බොහොම ලේසියෙන් drink and drive කියලා සර්ච් කරලා මේගොල්ලෝගේ වෙබ් අඩවි වලට ගිහිල්ලා බුකින් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඔයා ඩ්‍රින්ක් එකක් දාන්න පටන් ගනිද්දිම ඔයාට මේ තීරණය කරන්න පුළුවන් මම අද වාහනේ ආවේ මට වාහනේ ගෙනියන්න කෙනෙක් ඕන මෙන්න මේ ටයිම් එකට කියලා. ඉතින් ඔයාට පුළුවන් බොහොම ලේසියෙන් ප්‍රී බුකින් එකක් දාලා මේ වගේ වෙබ් අඩවියකට ගිහිල්ලා රියදුරු මහත්මයෙක්ව බුක් කරගන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ වීඩියෝ එක ගේන්න හේතු වුණේ දැන් මේ තිබ්බ උත්සව කාලය ඇතුළතදී අපිට නිරන්තරයෙන් බලා ගන්න හම්බුණා රියානතුරු බහුලව. ඒ රියානතුරු වලින් 50%කට වඩා බීමත්ව රියදාවනය කියන කැටගරි එක ඇතුළේ තිබ්බ හින්දා තමයි මේ විදිහේ ස්පෙෂල් වීඩියෝ එකක් ඩ්‍රයිවිං සජි ප්‍රේක්ෂකවන්ට ගේන්න අපි තීරණය කළේ. ඉතින් මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝස් ගොඩක් අපේ YouTube channel එකේ ගල්ලා තියෙනවා ඩ්‍රයිවිං සම්බන්ධ අනතුරු වළක්වා ගැනීම සම්බන්ධ. ඉතින් මේ දේවල් ඔක්කොම බලන්න ඩ්‍රයිවිං වලට ආදරය කරන ඩ්‍රයිව් කරන්න ආස කරන මිනිස්සෙක් නම් අනිවාර්යෙන්ම අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම අපිව social media වලින් like කරලා follow කරන්න නැත්නම් අනිවාර්යෙන්ම like කරලා follow කරන්න. තවත් මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.